මේ එයි ඔය දන්නවද මේ මට ඇවිල්ලා එකම දවසේ තරග දිනේ වැටලා තියෙන්නේ හොඳේ. හෙට නෙවෙයි අනිද්දා. කාමෝ බෝ මිනිහෝ ඒ කනදී නම් හදන්න පටන් ගන්න ඕන. ඇවිත් මට උදව්වක් දෙනවකෝ. කම්මැලි කම නිදාගෙන ඉන්න නැතුව. ඇත්තටම මන් දන්නවනේ ජීවිතේට කසාද වදින්නේ. අර රංජන් වගේ ඉන්නවා. අපේ මාත්‍යා මට මේ කරන උදව් වලට ගොඩක් පින් හොඳේ. මාත්‍යා නැත්තම් මට මේ කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඇයි මැනිකේ එහෙම කියන්නේ? මම මැනිකට උදව් කරන්නද වෙන කවුරු උදව් කරන්නද මැනිකේ? මේ වෙතින් මගේ යුතුයකම්. දැන් මැනිකේ ඕව ගැන හිතන්න වෙලාවක් නෙමෙයි. දැන් තියෙන අපි තරඟට සූදානම් වෙන එක. මම ඔක්කොම කුස්සියලා ඇස්ති කරලා තියෙන්නේ. මාළු හොදලා, ලුණු, ගම්මිරිස් අනලා ඔක්කොම කරලා තියෙන්නේ. මැනිකට තියෙන්නේ ගානට රසට හදන එක විතරයි. තාමනේ කිද? දැන් කොච්චර නිදාගත්තද? අනේ දෙන තමස හොයාගත්තද කියලා ලියලා මොනව හදනවද කියලා. ඒකවත් හොයාගෙන දැන් නෙමෙයි නිදාගෙන ඉන්නේ. හැබැයි මම බලාගන්න හිතාන්කෝ. මං හොයාගත්තා. ඉඳින් ටිකක් නැඳිමත් ඉන්නකම්. මේ මගේ තියෙන කරුණයක්. අපේ අම්මයි තාත්තයි කොච්චරනම් මට කිව්වද? තාත්තා කට කැඩෙනකන් කිව්වා. ඔය පාලයක් කම්මැලියා වැඳගත්තොත් උඹටම තමයි කියලා හේනේ පාත් වෙන්නේ. කොහෙද මගේ තියෙන මගුල් දිසේනේ ඇහුවේ නෑ හරක් ගෑණි. අනේ මන්ද බං හැමදාම උදේ පාන්දර ඇඳෙන්න ඊටල කන්දොස් කිරියාවි බෑ. මොකද්ද බන්ද බං හදනක ලුණු දෙහිද කොහෙද හදනවා කිව්වයි. ලුණු දෙහි නෙමෙයි බං පාලයි. ලුණු ඇඹුල්. මොකද්ද බං කරන්නේ? ලුණු දෙහි කෑමක්ද බං? අනේ බං බොල දෙන්න හරියට මතක් කරලා කියාපල්ලකෝ. ඒ බං තරිඳු මොකද්ද බං අපිට කියපු කෑම මතක නැද්ද බං? හරි මේ කිව්වේ මොකද්ද මේ ඇඹුල් තියල්නේ මාළු ඇඹුල් තියල්නේ හැබන් තරිඳු හරි පංචායන්තියක්කි මේ මාළු ඇඹුල් තියල්ලානේ. අපේ මාත්‍යා පොඩ්ඩක් එනද මේ කුස්සියට ඇවිල්ලා පොඩ්ඩක් මේ හොද්දේ මේ බලන්න ලුණු ඇඹුල් හොඳට ගානට තියනවාද කියලා. මාත්‍යාට තේරෙනවනේ බලන්න හොඳට. ඕකේ අපි මැනිකා ආපහු බලන්න දෙයක් තියෙනයක් ඈ. මැනිකෙදින් හැදුවොත් ඔක පාංකාදු පහට ඇති. එහෙම නෙවෙයි අපේ මාත්‍යා. මේක තරගයක් නෙවෙයි. චුට්ටක් ඇවිල්ලා බලන්න. පාර මේ මම රෙදි ටික ගන්න යනවා. හරිද? තමුසේ පොඩ්ඩක් ගිහලා බලනවා. අර මං හදපොද්දේ ලුණු ඇඹුල් හොඳට තියෙනවද කියලා. විශේෂයෙන් ලුණු බලනවා. හොඳේ? ලුණු තියෙනවද කියලා බලන්න. තරිඳු මේ අnder කුස්සියට ගිහිල්ලා බලපන් ලුණු තියෙනවද කියලා. හොඳේ? බලලා මට කියපන්. කොහෙද මං පාලයි ලුණු බලන්න ඕන. ඇවිල්ලා මගේ ඇටේ සුප්පු කරලා බලපන්. ලුණු තියෙනවද නැද්ද කියලා. බෝරු අර කුස්සියට ගිහිල්ලා බලපන්. දැන් තොට ඇහුණාද ජයන්ති අක්කා කිව්වා කුස්සියේ ඵලයන් ගිහිල්ලා බලලා වරන් ලුණු තියෙනවද නැද්ද කියලා. ඒ කොමුණම ගොල්ලකට ලුණු බලනවද? ඔය ඉන්නේ තේ ලුණු පැකට් දෙකක් ගිනාවි. හරි. දැන් තමන් හදාගෙන ආපු කෑම ටික තමන් ගාවින් තියාගෙන ඊට පිටිපස්සෙන් තමන් හිට ගන්න. ඊට පස්සේ අපේ සුපවේදී මහත්තයා කෑම එක රස බලලා ලකුණු දාලා තරගයේ ජයග්‍රාහකයෙක් තෝරාවි. හරිනේ? හරි. කෝපලම් මේක මේක අඩුපාඩුවක් කියන්න තරම් නෑ. බලමු ලකුණු දාගෙන. කෝපලන්න මේ ළමයාගේ අද්දෙකනේ මොකද්ද මේ හදලා තියෙන්නේ? මේක ඇඹුල් තියලා කුඩු කොමේක ලුණු මොකක්වත් නැන්නේ. කිසි ලුණු රහක් නැන්නේ. මොකක් ලුණු නැමේකේ එහෙම වෙන්නේ කොහොමද මහත්තයෝ? ඉතින් මම බොරු නම් කියන්නේ ওই මහත්මියත් කාලා බලන්න. කෝ බලන්න. දෙයිනේ හැත්තනේ කොමේක ලුණු. පාල වැඩේ වැරදි පැත්තට පෙරලෙන්න හදන්නේ. තෝ එදා ලුණු බැලුවේ නැද්ද පරයෝ? කවුද ඉතින් පාලයි දන්නේ? මං හිතුවේ කබඩ් එකේ ලුණු බලන්න කිව්වා කියලා. ඉතින් මං ගිහලා බලද්දි කබඩ් එකේ ලුණු තිබුණා. ඉතින් ඒකෙන්ද මම ලුණු තියනවා කිව්වා. අපොයි ඔනම් මම මෝඩ හරකෙක් තරදු. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් ඉතින් දෙන්නත් එක ෂේප් එකේ මාරලා යමන්. නැත්තම් අපේ ගෑණි තෝයි මයි දෙන්නම මෙතන මක බාවනවා.